ආයිබෝවන් ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මං අද අරගෙන ආවේ අපේ අම්මා හදපු රසම රස බෝල්ලු කරවල බදු. මුලින්ම අම්මා නම් කරේ බීලුණු ගෙඩියක් කපාගෙන අරන් දිහාගත්ත එක. පස්සේ මේ විදියට බෝල්ලු කරවල දෙකක් අරගෙන හොඳට සේදුවා. ඒ ටිකත් හොඳට සෝදගෙන ඒ ටික සාමාන්‍ය ගානේ කෑලි වලට කපාගත්ත එක තමයි අම්මා ඊළඟට කරේ. ඔයාලටත් තියෙන්නේ මේ විදියට බෝල්ලු කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ අම්මා කරේ අර බීලුණු ගෙඩි කපාගත්ත එකට කරපිංචෙත්තක් කඩලා දාගත්තා. ඊට පස්සේ තාච්චියට පොල්තල් දාලා බෝල්ලු ටික පැටගත්තා. ඊට පස්සේ ආයෙ අර ටිකට ලුණු කුඩුයි කහ කුඩු චුට්ටක් දාලා ඒ ටික ඔක්කොම බෝල්ලු ටික බාගට තැම්බෙද්දි ඒකට දැම්මා. ඊට පස්සේ කෑලි මිරිස් දාලා මේ ටික හොඳට කවලම් කරා. මේ තියෙන්නේ ඒ ටික ඔක්කොම බැදලා ඉවරුණාට පස්සේ පේන විදිය. මේක මාර රසයි ළමයි. ඔයාලා try කරලා බලන්නකො කොහොමද කියලා.